ඔන්න මේ දවස්වල නම් එළවලු වල මිල හොඳටම අඩු වෙලා. ඔය අඩු වුණා වගේම තමයි තව ටික දවසකින් ආයෙමත් ගණන් වැඩි වෙනවා. හැම අවුරුද්දෙම අවුරුද්දේ අන්තිම මාසවල වැස්සත් එක්ක වගාවල් විනාශ වෙලා එළවලු හිඟ වෙන හින්දා මිල ගණන් වැඩි වෙනවා. ගිය අවුරුද්දේ කැරට් කිලෝ එකක් රුපියල් 3000කට විතරම වැඩි වුණා. නොවැම්බර් වැස්සත් එක්කම මේ අවුරුද්දෙත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. පෙර සූදානම කෝකටත් හොඳයිනේ. ඉතින් ටික කාලයකට හරි සහනයක් වෙන්න කියලා හිතලා මම අද එළවලු ටිකක් කල් තියාගන්න ෆ්‍රීස් කරන්න හදන්නේ. ගොඩක් රටවල් වලට අපිට වගේ අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන් දේශගුණයක් නැහනේ. ඉතින් මාස 6ක් වගේ කාලයක් වගා කරන දේවල් ඉතිරි මාස 6 ප්‍රයෝජනෙට ගන්න විවිධ ක්‍රමවලට කල් තියාගන්නවා. මේ විදිහට තමයි එයාලා ෆ්‍රීසර් එකේ එළවලු කල් තියාගන්නේ. ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ අමුයෙන් එළවලු කල් තියාගත්තට ෆ්‍රීස් කරද්දී බාගෙට තම්බල තමයි තියන්න ඕනේ. බ්ලාන්ච් කරනවා කියලා කියන්නේ ඒකට තමයි. එළවලු බ්ලාන්ච් කරන කාලය එළවලු වර්ගය අනුව වෙනස් වෙනවා. බ්ලාන්ච් කරන අතරතුර මම ඔයාලට එක් එළවලු වලට යන කාලය කියන්නම්කෝ. බ්ලාන්ච් කරද්දී එළවලු වල වර්ණය රසය වෙනස් නොවෙන්න වග බලා ගන්න ඕනේ. හොඳට නටන උණු වතුර එකකට දාන එළවලු කැබලි විනාඩි 2-3කින් උණු වතුර එකෙන් අයින් කරලා කෙලින්ම අයිස් වතුර එකකට දාන්න ඕනේ. ඒ හින්දා අපි මේ වැඩේ පටන් ගන්න කලින් ඇති වෙන්න අයිස් වතුර හරි අයිස් කැට හරි හදලා තියා ගන්නත් ඕනේ අමතක නොකර. මම බෝංචි ටිකයි තඹල ටිකයි උයන්න ගන්න ගානටම කපා ගත්තා. මේ එළවලු කොහොමත් අපි කිරට හරි තෙලට හරිනේ හදන්නේ. මේ ගානට කපා ගත්තාම උයන වෙලාවට ආයෙ කපන්න ඕනෙත් නෑ. කරවිල ටික මම හිතුවා ඇඹුල හදන්න ඕන ගානට කපා ගන්නවා කියලා. ඔයා පැදලා සලාද හදලා නම් කන්නේ හීනියට පෙති කපා ගන්න. කැරට් ටික නම් ටිකක් ලොකුවට කෑලි කපා ගන්නවා. ෆ්‍රයිඩ් රයිස් වලට වගේ ටෙම්පරාදුවකට ඕන වුණොත් ඒ වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්නේ. මොකද අපිට උයන්න තම්බල සලාද හදන්න වගේ ඕනම දෙයකට සුදුසු වෙන්න ලොකුවට කපලා බ්ලාන්ච් කරගත්තා නම් හොඳයි. අලු කෙසෙලුයි බතලයි කපලා දාන්නේ දෙහි ඇඹුල් දාගත්ත වතුර එකකට. කැපුවට පස්සේ කහට හැදෙන එළවලු දෙහි මිශ්‍ර වතුරට දාපුවාම කහට හැදෙන්නේ නැහැ. මේ අලු කෙසෙල් පොතු ටිකත් ඕනේ නම් බ්ලාන්ච් කරලා තියාගන්න පුළුවන්. අලු කෙසෙලුත් කිරට උයන ගානට කපා ගත්තා. බතල උයන්න හරි තම්බල කන්න හරි සුදුසු ගානට ටිකක් ලොකුවට කපා ගත්තා. ෆ්‍රීසර් එකෙන් අරගෙන බතල තම්බන දවසට ටිකක් ස්ටීම් කරගත්තා නම් ඇති. පොලොස් ටිකක් සුද්ධ කරලා මේ දාගෙන තියෙන්නේ දෙහි මිශ්‍ර කරගත්ත වතුර එකකට. නැත්තම් කහට රසක් එන්න පුළුවන් තැඹුවට පස්සේ. පොලොස් ගෙඩිය ටිකක් පැහිලා නම් මදි වගේ. නැති කාලෙට ඉතින් මේකත් වටිනවනේ. මම වතුර එකක් කුණු වෙන්න ලිපට තියලා අයිස් වතුර එක ලෑස්ති කරගන්නවා. අයිස් කැට නැතුව අයිස් වතුර එකක් තිබුණත් ඇති. ඒත් මට අද එළවලු ගොඩක් තියෙනවනේ බ්ලාන්ච් කරන්න. රස්නේ එළවලු මේ වතුර එකට දාපුවාම මේ වතුර එකේ සීතල ඉක්මනට නැති වෙනවා. ඒ හින්දා අයිස් කැට ටිකක් වැඩිපුර හදාගත්තා සැරෙන් සැරේට දාගන්න. වතුර එක හොඳට පැහෙන වෙලාවට ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ඉස්සර වෙලාම මම බෝංචි ටික දාගන්නවා. වතුර එක පැහෙද්දි ලිප ඕෆ් කරගත්තත් කමක් නෑ. ඒත් මම ගින්දර හොඳටම අඩු කරලා තියාගත්තා. එළවලු වර්ග කීපයක්ම තියෙන හින්දා. වතුර එක රස්නේ මදි වුණොත් ටිකක් ගින්දර වැඩි කරලා පැහෙද්දි ආයේ ගින්දර අඩු කරගන්න පුළුවන්නේ. මම කිව්වනේ එළවලු වර්ගය අනුව බ්ලාන්ච් කරන කාලය වෙනස් වෙනවා කියලා. බෝංචි වගේ ඉක්මනට තැම්බෙන එළවලුවක් විනාඩි 2ක් උණු වතුරේ තිබුණාම ඇති. විනාඩි 2කින් මේ ටික ඉක්මනට අයිස් වතුර එකකට දාගන්න ඕනේ. රස්නේ පිටින් අපි මේක වෙන භාජනයකට දාලා නිවෙන්න තිබ්බොත් මේ රස්නේ යනකල්ම තවත් මේ බෝංචි ටික තැම්බෙනවා.
ඒක නවත්තගෙන එකපාරටම නිවා ගන්න තමයි අයිස් වතුර එකකට දාන්නේ. බෝංචි ටික සීතල වෙනකල් කැරට් ටික මම බ්ලාන්ච් වෙන්න දානවා. කැරට් ලොකුවට කපාගත්ත හින්දා විනාඩි 5ක් විතර උණු වතුරේ තියාගන්න ඕනේ. මේ අතරතුර සීතල වුණ බෝංචි ටික තෙත හිඳෙන්න කිචන් ටවල් එකකට මාරු කරගමු. අයිස් වතුර එකේ සීතල අඩු වෙලා හින්දා තව අයිස් කැට ටිකක් දාගන්න ඕනේ කැරට් දාන්න කලින්. බතල ටික තැම්බෙන්න දාලා විනාඩි 4ක් විතර යද්දි මට හිතුණා ඇති කියලා. ඔයාට මේ කාලය එළවලු වර්ගයේ අනුව හිතා ගන්න පුළුවන්. ටිකක් තද එළවලු විනාඩි 5ක් විතර උණු වතුරේ තියන්නත්, ඝනකමින් අඩු ඉක්මනට තැම්බෙන එළවලු, එහෙම නැත්නම් අපි පොඩියට කපාගත්ත එළවලු විනාඩි 2ක් විතර තඹ ගත්තා නම් ඇති. මෙතන වැදගත්ම දේ අමු එළවලුවක සිද්ධ වෙන එන්සයිම ක්‍රියාකාරීත්වය නවත්ත ගන්න එක. අමු එළවලු ප්‍රීස් කරලා තියද්දි ඒකේ තිත්ත රස, කහට රස එන්නේ පාට වෙනස් වෙන්නේ එන්සයිම ක්‍රියාකාරීත්වයක් දිගටම සිද්ධ වෙන හින්දා. ඉතින් බ්ලාන්ච් කරාම එන්සයිම ක්‍රියාකාරීත්වය නතර වෙනවා. අලු කෙසෙල් වගේම දඹලත් විනාඩි 2ක් බ්ලාන්ච් කරාම ඇති. ඔයාට වෙලාව අමතක වෙයි කියලා හිතෙනවා නම් විනාඩි 2කට එලාම් එකක් තියාගන්න. තැම්බිලා වැඩි වෙයි නැත්නම්. කරවිල වලට මම තව ලුණු ටිකක් එකතු කරනවා. දැන් මේ වතුර එකේ ලුණු රස අඩු වෙලා ඇති කියලා හිතෙන හින්දා. ඔයා දන්නව ඇතිනේ එළවලු ඩීහයිඩ්‍රේට් කරද්දී අර එළවලු වේලලා කල් තියෙනකොට එතකොටත් බ්ලාන්ච් කරනවනේ. ඒ වගේ වෙලාවට නම් එකම වතුරෙන් බ්ලාන්ච් කරන්නේ නැතුව වතුර මාරු කරන්න ඕනේ. හරියටම එළවලුව තැම්බෙන වෙලාවත් පහුණු වෙන්න වග බලා ගන්න ඕනේ. දැන් මේ අපි හදන්නේ අපේ ගෙදර කෑමට ගන්න එළවලු ටිකක් කල් තියා ගන්නනේ. ඒ හින්දා මේ විදිහට කරගත්තාම ඇති. වැදගත්ම දේ වෙන්නේ එළවලු තැම්බෙන්න දාන වෙලාවට වතුර එක හොඳට පැහෙන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. ඒ වගේම උණු වතුරකින් අයින් කරපු ගමන්ම එළවලු අයිස් වතුර එකකට දාන්න ඕනේ. මම පොලොස් යන්නේ ගෑස් ලිපේ. ඉතින් ඒක හින්දා මම කොහොමත් පොලොස් ටිකක් ප්‍රෙෂර් කුකර් එකේ තම්බලා අරන් තමයි උයන්නේ වෙලාව ගොඩක් යන හින්දා. ඒ හින්දා ප්‍රෙෂර් කුකර් එකේම මේ ටික බ්ලාන්ච් කරලා තියාගන්නවා කියලා හිතුවා. කහ කුඩු ලුණු කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරලා වතුර පොඩ්ඩක් දාගත්තා නම් ඇති. පොලොස් කෑලි යට යන්නම වතුර දාන්න එපා. බාගෙටත් අඩුවෙන් වතුර තියාගත්තා නම් ඇති. විසිල් දෙකක් ගියාට පස්සේ ලිප ඔෆ් කරලා ඇතුලේ හුමාලය අයින් කරලා මෙහෙමම නිවෙන්න තියෙනවා. පොලොස් ටික අපි යන්තන්නේ තැම්බුවේ. ඒ හින්දා අයිස් වතුරේ දාන්නේ නැතුව මෙහෙමම නිවෙන්න තියෙනවා. පොලොස් ගොඩක් හයිය හින්දා මෙහෙම කරාට ඉක්මනින් තැම්බෙන එළවලු වලට නම් මේ වැඩේ කරන්න බෑ. තව මට ඉතුරු වෙලා තියෙන බීට් ටික බ්ලාන්ච් කරගන්න විතරයි. බීට් අනිත් එළවලු වගේ වතුරේ තම්බලා බ්ලාන්ච් කරන්න බෑ. බීට් වල පාට සේරම වතුරත් එක්කම අයින් වෙන හින්දා. සාමාන්‍යයෙන් බීට් බ්ලාන්ච් කරන්නේ ස්ටීම් කරලා. මම මේ වැඩ ටික ඉවර වෙද්දි ගොඩක් රෑ වෙලා. ඉතින් මම හිතුවා ලේසියට බීට් ටිකත් ප්‍රෙෂර් කුකර් එකේම බ්ලාන්ච් කරගන්නවා කියලා. හැබැයි හුමාලයෙන් තම්බන එක තමයි හරිම ක්‍රමේ. ටිකක් ලොකුවට බීට් කෑලි ටික කපා ගත්තා ප්‍රෙෂර් කුකර් එකට දාන හින්දා. ලුණු චුට්ටක් දාලා වතුර හරිම පොඩ්ඩක් තමයි මම දාගත්තේ.
මම අතින්ම දාලා පෙන්නන්නම්කෝ ප්‍රමාණය. මෙන්න මේ වගේ පොඩ්ඩක් තමයි වතුර දාගන්න ඕනේ. විසිල් එකක් ගියාට පස්සේ මම ලිප ඕෆ් කරගත්තා. පොළොස් තරම් වෙලාවක්වත් තියන්න ඕනේ නෑ. ඊට පස්සේ කුකර් එකේ පොඩි වෙලාවක්වත් තියන්නේ නැතුව ස්ටීම් ටිකත් අයින් කරලා ඉක්මනින් නිවෙන්න වෙන භාජනයකට මාරු කරගත්තා. බීට් අයිස් වතුර එකකට දාන්නත් බෑ, තවත් මේකේ පාට අයින් වෙනවනේ එතකොට. මේ ගානට යන්තම් තැඹුණාම නිවිත්ති ගානට එනවා. ඔන්න එළවලු ටික සේරම බ්ලාන්ච් කරගෙන ඉවරයි. දැන් ෆ්‍රීස් කරගන්න විදිහත් බලමුකෝ. මේ එළවලු අපට ෆ්‍රීසර් එකේ දාන්න සුදුසු භාජනවලට දාගන්නත් පුළුවන්. වීදුරු භාජනවල නැත්නම් ෆ්‍රීස් කරන්න සුදුසු ප්ලාස්ටික් භාජනවල හරි දාගන්න පුළුවන්. ඒත් ඒකට ලොකු ඉඩක් ඕනේ ෆ්‍රීසර් එකේ. ඒ හින්දා මම අරන් තියන්නේ සිප්ලොක් බෑග් වල. ඉතින් මේ වගේ බෑග් පාවිච්චි කරද්දී අපි බලන්න ඕනේ ෆ්‍රීස් කරන්න සුදුසුයි කියලා ලේබල් එකේ ගහලා තියෙනවද කියලා. මේ බෑග් පරිස්සමින් පාවිච්චි කරොත් 2-3 වතාවක් පාවිච්චියට ගන්නත් පුළුවන්. ඔයා දන්නේ නැති මේ බෑග් වල කෑම වර්ග ඇසුරුම් කරද්දී ගොඩක් සාර්ථක වෙන්න නම් ඇතුලේ තියෙන වාතය ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒකට අපිට වැකුම් සීලර් එකක් නැහැනේ. අපිට ඒක මැනුවල් කරන්නත් පුළුවන් මේ වගේ ස්ට්‍රෝ එකකින්. අපි අර බීම බොන්න ගන්න බටේකින්. එළවලු ටික මේ කවරෙට දාලා මම කොටස් දෙකකට දෙපැත්තට වෙන් කරලා තියෙනවා. එතකොට එක කොටසක් එකපාර ගන්න පුළුවන්. දැන් එක පැත්තකින් සිප් එක හොඳට සීල් කරගෙන ඇවිත් පුංචි ඉඩක් තියලා එතනින් මේ බීම බටේ ඇතුළට දාලා ඇතුලේ තියෙන වාතය එළියට ඇදලා ගන්නයි තියෙන්නේ. මේ බලන්න වැකුම් පැක් කරා වගේම හොඳට වාතය අයින් වෙලා සීල් වෙනවා. ඇතුලේ තියෙන වාතය අයින් වුණාට පස්සේ ස්ට්‍රෝ එක ළඟින් අතින් තද කරගෙන පරිස්සමට ස්ට්‍රෝ එක එළියට අරන් ඉක්මනට කවර ඉතිරි ටිකත් සීල් කරගන්න ඕනේ. මේ විදිහට කරාම එළවලු කැබලි වල අයිස් බැඳෙන එක ගොඩක් අඩුයි. අනිත් දේ තමයි යන ඉඩ ප්‍රමාණයත් අඩුයි. අපි මේ විදිහට එළවලු කල් තියද්දි සමහර විටමින් වර්ග පෝෂක කොටස් විනාශ වෙන්න පුළුවන්. ඒත් අපි මෙහෙම කල් තියන්නේ ගණන් වැඩි කාලයට පහසුවක් වෙන්නනේ. අපි ගෙදර වවාගත්ත එළවලු ටිකක් වැඩිපුර තියෙන වෙලාවට කල් තියාගන්න, කොස් තෙල් වගේ කාලයකට තියෙන දේවල් කල් තියාගන්න මේක ගොඩාක් හොඳ ක්‍රමයක්. මම හිතනවා මේ කවරවල තියෙන වාතය එළියට ස්ට්‍රෝ එකකින් ඇදලා ගත්ත එක ඔයාට පැහැදිලි ඇති කියලා. මේ තියෙන්නේ මම කලින් අරන් තියාගත්ත බ්ලාන්ච් කරපු අට්ටක්ක ටිකක්. මම මේකේ වැකුම් එක අයින් කරලා නෙමෙයි තිබ්බේ. පේනව නේද ඇතුලේ අයිස් ගොඩක් හැදිලා සේරම එකට බැඳිලා තියෙන්නේ. ඔන්න දැන් වැහි කාලෙට පෙර සූදානමක් තියෙන හින්දා ආර්ථිකයටත් පොඩි සහනයක් වෙයි. ඒ වගේම වාරෙට හැදෙන එළවලු අවාරෙදිත් අපිට කන්න පුළුවන් මේ විදිහට. තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. සතුටු පිරුණු හෙටක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.